Hi guys, welcome back to our YouTube channel. එන්න අපිත් එක්ක අනුරාධපුරේ වන්දනා ගමනක් යන්න. අපි දවස් දෙකකට අනුරාධපුරේ පූජාවකට යන්න තමයි plan කරන් හිටියේ. පුරුදු පරිදි මේ අපි හැමෝම බඩු ටික ලෑස්ති කරගෙන පවුලේ 15 දෙනෙක් හිටියා. 15 දෙනා එක්කම තමයි මේ ගමන යන්න පිටත් උනේ. අපි හැමෝම මේ ගමන යන හරි ආසාවෙන් හිටියේ. අපි කඩවතින් තමයි highway එකට entry උනේ. අපේ plan එක තිබ්බේ පළවෙනි දවසේ රුවන්වැලි මහා සෑයට ඖෂධ පූජාවකුයි අෂ්ටපාන පූජාවකුයි කරලා දෙවෙනි දවසේ කප්රුක් පූජාවකුයි කිරිපිටි පූජාවකුයි කරන්න. අපි හැමෝම මේකට ඕනි කරන බඩු ලෑස්ති කරගෙන plan එක ඔක්කොම හදාගෙන තමයි හිටියේ. ඊට පස්සේ අපි උදේ කෑම ගන්න කුරුණෑගල කොස්කැලේ කියන දේ නැවැත්තුවා. ඒත් එතන වඳුරන්ගෙන් පොඩි ප්‍රශ්නයක් තිබ්බ හින්දා අපිට උදේ කෑම එතනින් ගන්න බැරි වුණා. ඊට පස්සේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න අමාකි රෙස්ටොරන්ට් එකට ගියා. මේක තියෙන්නේ කුරුණෑගල. highly recommend කරනවා මේ place එක. මේකේ කෑම හරිම රසයි. ඒ වගේම ගානට උපරිම සාධාරණයක් කරනවා. කෑමක් ගොඩක් varieties තියෙනවා. අපි ගියේ මේගොල්ලන්ගේ breakfast buffet එකට. අපි යන වෙලාවෙක open කරලා තිබ්බා. මේකේ ගොඩක් කෑම varieties දාලා තිබ්බා. ඒ වුණාට අපි හැමෝම අනුරාධපුරේ යන හින්දා සතිය තිස්සේ vegetarian වෙලා හිටියේ. ඉතින් අපි මස් මාළු මුකුත් කෑවේ නෑ. ඔක්කොමලා ගත්ත vegetarian කෑම තමයි. මේ තියෙන්නේ ඒකේ ගොඩක් varieties තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකෙන්. ඊට පස්සේ අපි හැමෝම කෑම කාලා මෙතනින් තේ බීලා ඔක්කොම කරලා ඉවර වෙද්දී 10 මාර විතර වුණා. ඊට පස්සේ අපි 10 මාර විතර වෙද්දී ආයෙ පිටත් වුණා අනුරාධපුර ගමන යන්න. අපිට මේ වැඩේට උදව් කරේ අරිඥාන හාමුදුරුවෝ. ඒ හාමුදුරන්ගේ උපකාරයතෝ තමයි කප්රුක් පූජාව කරන්න දිනය සහ වේලාවෙන් කරගත්තේ. අපිට අවශ්‍ය කරන අනිත් වැඩ කටයුතුත් ඒ හාමුදුරුවෝ විසින්ම ලෑස්ති කළ දුන්නා. අපි නවතින තැනත් ඒ හාමුදුරුවෝමයි හොයලා දුන්නේ. මෙතින් අපි නවතින්න ගියපු තැන. මෙතන හරියටම රුවන්වැලි සෑය ඉඳන් කිලෝමීටර් 1කමාරක් එහා පැත්තෙන් තියෙන්නේ. මේකේ තියෙනවා ලස්සන ලොකු කාමර 7ක්, බාත්රූම් තියෙනවා 5ක්. හරියටම ඉඩ තිබ්බ. හරිම පිළිවෙලයි, හරිම පිරිසිදුයි, හරිම නිස්කලංකයි. ඒ වගේම කිසිම කරදරයක් කාගෙන්වත් එන්නේ නැහැ. හරිම පන්සලකට එහා පැත්තේ තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි හැමෝම ටිකක් වෙලා ඉඳලා රෙස්ට් කරලා මූණ අතපය හොදලා පිරිසිදු වෙලා අපි ගෙනාපු මල් හදන්න පටන් ගත්තා රුවන්වැලි මහා සෑයට යන්න අෂ්ටපාන පූජාව ලෑස්ති කරන්න. මේ අපි නවතින තැනම අෂ්ටපාන හදන්න වගේ මේ වගේ වැඩ බලන්න කුස්සියක් තිබ්බා වෙනම. එතනත් හරිම පිරිසිදුවට තිබ්බා. ඊට පස්සේ අපි ඔක්කොම ලෑස්ති කරගෙන ගියා රුවන්වැලි මහා සෑය වඳින්න. මුලින්ම අපි පුරුදු පරිදි පහන් පත්තු කළා. ඒකට ලෑස්ති වුණා පූජාව ඉවර කරන්න. ඊට පස්සේ අපි මල් ආසනයක් පිරිසිදු කරලා අෂ්ටපාන ලෑස්ති කරා ගෙදරින් ගෙනාපු අෂ්ටපාන වලට අපි අඹ, අමු මිදි, වියලි මිදි, මසං, ජම්බු, නාරං, කෙසෙල්, ඕලුහාල් කියන ಜಾති තමයි පාවිච්චි කරේ. ඒ වගේම අපි ඖෂධත් හදාගෙන ගියා. ඖෂධ වලට නෙල්ලි, රසකින්ද, කොත්තමල්ලි, ඉරමුසු, බෙලිමල්, කුරුඳු, රණවරා කියන ඒවා තමයි පාවිච්චි කරේ. ඊට පස්සේ අපි ආරේඥාන හාමුදුරන් අනුශාසනාව ඇතුව ගෙනාපු අෂ්ටපානයි ඖෂධයි ස්වර්ණවාණි මහචෛත්‍යයට පූජා කරා. අපි 8:00 විතර වෙනකන් ස්වර්ණවාණි මහචෛත්‍යය වන්දනාමාන කරා. අපි සෙනසුරාදා ගියපු හින්දා ගොඩක් සෙනග හිටියා. ඒ වුණාට කිසිම කරදරයක් තිබ්බේ නැහැ. කොච්චර සෙනග හිටියත් මළුව පුරාම ගොඩක් ඉඩ තිබ්බා. ඒ වෙලාවේ ලයිට් දාලා හරිම ලස්සන තිබ්බ චෛත්‍යය. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙතන. තව ගොඩක් පූජාවන් එතන පැවැත්වුණා. ඊට පස්සේ අපි ගියේ ශ්‍රී මහ බෝධීන් වහන්සේ වන්දනාමාන කරගන්න. අපි පූජාව එතනත් මල් පූජා කළා. අපි ඒ වෙලාවේ එතෙන්ට යනකොට 9:09 වගේ වෙලාවක් තිබ්බේ. ගොඩාක්ම සෙනග හිටියේ නෑ. ඒත් සෙනග නෑ කියන්නත් බෑ. තරමක් හිටියා. ඒ වෙද්දී එකම එක පූජාවක් විතරයි පැවැත්ුනේ. ඊට පස්සේ අපි ඒ වැඩ ටික ඉවර කරලා රෑ කෑම ගන්න ආරච්චි කියන රෙස්ටොරන්ට් එකට ගියා. ඒකේ නම ආරච්චි වුණාට ඒක හරිම මොඩර්න් ලුකින් රෙස්ටොරන්ට් එකක්. අපේ 15 දෙනෙක් ගිය හින්දා අපිට ටේබල් එකක් ගන්න විනාඩි 20ක් විතර බලාගෙන ඉන්න උනා. මොකද ඒ වෙලාවේ ගොඩක් කට්ටිය එතනට ඇවිල්ලා හිටියා. ඊට පස්සේ අපි ටිකක් වෙලා බලන් ඉඳලා ඇතුළට ගියා. ඒ යන වෙලාවෙත් හරියටම ගොඩක් සෙනග හිටියා. අපිට එකම එක ටේබල් එකක් කෙරෝලට වෙන්න හම්බුණා. ඒත් හැමෝම කෑවේ වෙජිටේරියන්. ඒක හින්දා අපි ඔක්කොම ඕඩර් කරේ තෝසේ. ඊට පස්සේ පහුවෙන්දා උදේ පාන්දර 4:00 විතර ඇහැරලා හැමෝම කිරිපිටු හදන්න පටන් ගත්තා. අපි ඕනේ කරන බඩු ටිකත් ගෙදරින් ගෙනාපු හින්දා අපිට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අපිට 5:00 විතර වෙද්දී සම්පූර්ණයෙන්ම කිරිපිටු හදාගන්න පුළුවන් වුණා. ඊට පස්සේ අපි හැමෝම ලෑස්ති වෙලා යන්න පිටත් වුණා. ඔය වෙද්දී වෙලාව 6:06යි කාල විතර ඇති. අපිට පන්සලට ඇවිල්ලා ඉන්නයි කියලා කිව්වේ 6:45 වෙද්දී. අපි නැවතලා හිටපු තැන පන්සලට ගොඩක් ළඟ හින්දා හරිම ලේසි වුණා. ඔය පළවෙනියටම ගෙනියන්නේ කිරිපිඩු, දෙවෙනියට ගෙනියන්නේත් කිරිපිඩු, තුන්වෙනියට ගෙනියන්නේ පළතුරු, හතරවෙනියට ගෙනියන්නේ ඖෂධ වර්ග 108ක්, අන්තිමට ගෙනියන්නේ පිරිකර. ඊට පස්සේ අපි හැමෝම යන්න පිටත් වුණා.
මේගොල්ලෝ හදාගත්ත කිරිබිඩු වාහන වලට දාන අතරතුරදී අක්කා හිමායි පූජාවට ඕනේ කරන නිල් මානියල් මල් ගන්න ගියා. එතන නිල් මානියල් මල් 300ක් තිබ්බා. ඒකත් අපි වාහනයට දාගත්තා. ඒක හරිම බරයි. ඊට පස්සේ අපි කෙලින්ම ගියේ රුවන්වැලි මහා සෑයට. ඊට පස්සේ අපි මල් ආසනයක් ලෑස්ති කරගෙන නිල් මානියල් මල් ටිකක් තියාගත්තා. ඊට පස්සේ අපි තව දහස් පෙතිය මල් 1000ක් විතරත් ගත්තා. ඊට පස්සේ අපි එතන කිරිබිඩුයි නිල් මානියල් මලුයි ලස්සනට මල් ආසනේ අහුරගත්තා. ඊට පස්සේ අපි ගියේ කප්රු පූජාව කරන්න. ඊට පස්සේ අපි පවුල් අයගේ සහ අනිත් වටේ පිටේ හිටපු අනිත් අයගේ උපකාර ඇතුව රුවන්වැලි මහා සෑය වට දෙකක් පැදකුණු කරලා අපි කප්රුක පලන්දන්න ගියා. මේකෙදි තව ගොඩක් අය අපිට උදව් කරා. කප්රුක කියන පූජාව කියන්නේ ගොඩක් ලේසි එකක් නෙමෙයි. හැමෝගෙම උදව් ඇතුව අපිට පුළුවන් වුණා මේ පූජාව කරගන්න. තව එතන වඳින්න ආපු ගොඩක් කට්ටිය අපි මේ කප්රුක උස්සන් යන්න එහෙම උදව් කරා. මේක හරිම බරයි. ඒ වුණාට හරිම සතුටු හිතෙනවා කරන්න යද්දි. පැදකුණු කරලා ඉවර වුණාට පස්සේ කප්රුක පලන්දන්නයි මේ ලෑස්ති වෙන්නේ. කප්රුක පලන්දන්න යද්දී පේසාවල්ලු මතට යන්න පුළුවන් පිරිමි අයට විතරයි. යන හැමෝම තනිකර සුදු ඇඳුමින් සැරසිලා ඉන්නත් ඕනේ. ඒ වගේම ජංගම දුරකථන අරන් යාම සම්පූර්ණයෙන්ම තහනම්. ඇත්තම කෝප් මේක වීඩියෝ කරන්නත් වැඩි අවසර හම්බුනේ නෑ. ඒක හින්දා කෙටි වීඩියෝ එකක් විතරයි ගන්න පුළුවන් උනේ. එතන උඩට ගියන් පස්සේ මුළු පැත්තම ලස්සනට පේනවා. මම ඕගොල්ලන්ටත් හාලි රෙකමන්ඩ් කරනවා මේ වගේ පූජාවක් කරන්න කියලා අවස්ථාවක් ලැබුණොත් හැම වෙලාවෙම මේකට එකතු වෙන්න. ඇත්තම කිව්වොත් මේ වැඩේ අපිට හිතුවට වඩා ගොඩක් ලස්සනට කරන්න පුළුවන් වුණා. මේ වෙලාවේ අනිවාර්යයෙන් මතක් කරන්න ඕන අතිගරු අරිඥාන හිමියන්. උන්වහන්සේගේ අනුදැනුම් සහ අනුශාසනාව ඇතුව තමයි මේ පූජාව සිද්ධ වුනේ. උන්වහන්සේට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට මේ පින්කම ගැන තව මොන හරි විස්තර දැනගන්න ඕන නම් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යයෙන් රිප්ලයි කරන්නම්. ඔය තව ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අපි තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම thank you.